මේ ඇවිල්ලා ඉන්නේ අපේ රාජ්‍ය භාෂා ආයතනයේ විසින් මෙහෙවන දෙමළ භාෂා වැඩසටහනේ ශේෂ්ත්‍ර චාරිකා දවසේ තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ජීවිතේ පළවෙනි වතාවට තමයි ඇත්තටම අපි මේ ඉස්ලාම් පල්ලියකට ආවේ. කවදාවත් ඇවිල්ලා නැහැ. ඉතින් මේක හොඳම ජීවිතයට ලොකු අත්දැකීමක් වුණා. විශේෂයෙන් අපිට ඉස්ලාම් ධර්මය ගැන තිබ්බ ලොකු වැරදි මතයක් මේ අද දවසේ ඒක නැතුව ගියා. ගොඩාක් දේවල් අපි ඉගෙන ගත්තා ඉස්ලාම් ධර්මය ගැන. මුස්ලිම් යාළුව ගැන වෙනදට වඩා අපිට ලොකු ලැබියාවක් ඇති වුණා අද දවසින්. ආගම පිළිබඳව ඒගොල්ලන්ගේ නීති රීති පද්ධතිය පිළිබඳව කිසිම අවබෝධයක් තිබුණ නැහැ. සමාජයේ විසින් අපිට දීලා තිබුණ අදහස් තමයි මනසේ ගොඩනැගිලා තිබුණේ. කාන්තාව පිළිබඳව ඇත්තටම බාහිර සමාජයේ ඉන්න පිරිස අතර තියෙන්නේ ඉස්ලාම් පිරිමියා විතරයි පල්ලි යන්නේ. ඒගොල්ලෝ විතරයි වඳින්නේ. ඒතර කාන්තාවන්ට ගොඩක් දේවල් අකැපයි කියන දේ තමයි සමාජ මතය. හැබැයි අද පල්ලියට ආවට පස්සේ ලැබුණ විස්තර කිරීම එක්ක අවබෝධ කරගත්තා ඒගොල්ලන්ටත් පිරිමියා හා සමානවම පල්ලියට එන්න පුළුවන් කියන එක ඇත්තටම අද අවබෝධ කරගන්න. පල්ලි ඉස්සරහින් ගිහිල්ලා තියෙනවා. නමුත් මේ ඇතුළට ගියේ අද වගේ දවසක මෙහි තිබුණ මේ පිරිසිදුභාවය හා එහි තියෙන ලස්සන අද තමයි මගේ ඇස් දෙකට දැක්කේ. මම එක මතයක හිටියා මුස්ලිම් දේවස්ථානයක් ඇතුළට අන්‍යාගමිකයන්ට යන්න බෑ කියන්නේ. අපිට මේ ආගම මොකද්ද? මේ පල්ලිය මොකද්ද? මේ මුස්ලිම් ජනතාවගේ මානසිකත්වය මොකද්ද? ඒගොල්ලන් අනිත් ජාතීන් එක්ක ඉන්නේ කොහොමද? අනිත් ආගම් එක්ක ඉන්නේ කොහොමද? මුස්ලිම් ආගම නැත්නම් ඉස්ලාම් ආගම කියන එක අනිත් ආගම් එක්ක සංසන්දනය වෙන්නේ කොහොමද කියලා විශේෂයෙන් අපිට ලොකු පැහැදීමක් කළා දුන්නා. කියවපු පොත්වල තියෙන නීතිත් එක මම හිතුවා මේ මුස්ලිම් කියන්නේ හරි සැර ආගමක්, ලොකු නීති තියෙන හැම ආගමක්. කාන්තාවන්ට ඇතුළට එන්න බෑ කියන නීතියක් තියෙනවා කියලා. ඉතින් අර ඒ තිබිච්ච මත ඔක්කොම ටික ගියම් ස්ටැචු එකක් නැති ඒ ගැන වුණත් මගේ හිතේ තිබිච්ච අර අදහස් සම්පූර්ණයෙන්ම නැති වුණා. පල්ලියට එන්න කලින් ඔයාලගේ නීති ගැන අර හැම තිබිච්ච දේ මොකද්ද ශරියා කියන්නේ, මොකද්ද ඔයාලගේ එඩියුකේෂන් එක, මොකද්ද නබිතුමා කියන්නේ, ඒ ටික ක්ලීන් වුණා. ගොඩක් ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. මෙවැනි වැඩසටහනක් ඔබගේ ප්‍රදේශයේ පැවැත්වීමට නම් නිදා පදනම අමතන්න.